දැක්කද දකුණෙන් එන ආධාර ලොරි ප්‍රමාණය? මම දැක්ක ඊයේ මහරෑ ගංගසිරිපුර හාමුදුරුවෝ තිස්ස ඉඳන් රන්නට එනකොට ආධාර ලොරි 9ක් පිරවිලා. මහරෑ 10ට 11ට 12ටත් මිනිස්සු තම තමන්ට පුළුවන් විදියට ආධාර දෙන්න පොලිමේ. පටන්ගෙන දැන් තාම අපිට මාතරටවත් යන්න බැරි වුණා. හම්බන්තොටයි මාතරයි අතර මැද රන්න කියන නගරයට තමයි අපි මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ. අපිට හිතා ගන්නවත් බැරි මහා ජනකායක් පැය ගණනාවක් තිස්සේ මේ රන්න කියන ප්‍රදේශයේ එකතු වෙලා ඉන්නවා. අපිට දැන් තරුණ පිරිසක් තනිකර ලොරියක් වෙනම බාර දුන්නා. ඇත්තට මේවා ඇස්වලට කඳුළු වෙන සිද්ධි. දකුණේ හැම හන්දියක් ගානෙම ආධාර එකතු කරන මධ්‍යස්ථාන. ඊට අමතරව හැම පැයෙන් පැයටම ආධාර දෙන්න බැරි වෙන මිනිසුන්ට ආධාර ලබා දෙන්න පුළුවන් විදියට ආධාර එකතු කරන ලොරි. වැඩේ කියන්නේ ඒ හැම ලොරියකම ආධාර පිරවිලා. බෝට්ටු ඕනි කියලා එක නිවුස් එකයි ගියේ මාතර ගාල්ල මිනිසු තම තමන්ගේ පෞද්ගලික වියදමින් බෝට්ටු අරගෙන ලොරිවල පටවගෙන තම තමන්ට පුළුවන් විදියට උදව් කරන්න තම තමන් පිටත් වෙලා ගියා. කොළඹ මේ දවස්වල හැම ෆුඩ් සිටි එකම වගේ ගොඩක් බඩු අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව කොළඹ මිනිස්සු තම තමන්ට කන්න දේවල් එකතු කරගෙන නෙමෙයි මහනුවර බදුල්ල වගේ පැතිවල ආපදාවට ලක් වෙච්ච මිනිසුන්ට යවන්න. සාමාන්‍යයෙන් වෙසක් පොසොන් දෙකට ලංකාවේ වැඩිපුරම දන්සල් තියෙන්නේ දකුණේ කොළඹයි. මෙච්චර දන් දෙන්න පුරුදු වෙන්න ඒවත් හේතු වෙන්නේ නැති.